හරි අපි මේ ඊළඟ දවසේ උදෙන්ම බ්‍රේක්ෆාස්ට් එකම අරගෙන මුලින්ම ගියා චැන්ගි එයාපෝට් එක බලන්න. ඇත්තටම සිංගප්පූරු ආවම ගිහින්ම බැරි තැනක් තමයි මේ චැන්ගි එයාපෝට් එක කියන්නේ. පුදුම ලස්සනක් තියෙන ළමයි. අපි මෙතනට පළවෙනි දවසේම එන්න හේතු වුණේ මේ අපි කෝච් එකේ ට්‍රැවල් කරද්දී අපිට එයාපෝට් එක බලන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි අපි හිතුවේ ගිහිල්ලා ඒක බලන්න ඕනේ කියලා. මේ ජුවල් එක තියෙන්නේ ටර්මිනල් 1 එකේ. එතකොට මේ සිංගප්පූරු එයාපෝට් එක ටර්මිනල් 4කින් තියෙනවා. එතකොට ඒකේ ටර්මිනල් 1 එකේ තියෙන්නේ මේ හැම ටර්මිනල් එකක්ම එකිනෙකට ලින්ක් වෙලා තමයි තියෙන්නේ. එතකොට එකින් එකට අපිට යන ස්කයි ට්‍රේන් එකක් තියෙනවා. ඒකේ යන්න පුළුවන්. පුදුම ලස්සනක් ළමයි තියෙන්නේ. ගිහිල්ලා බලන්න. ඊළඟට අපි ගියේ සෙන්තෝසා වලට. සෙන්තෝසා කියන්නේ ඉතින් සිංගප්පූරුවට ගිහිල්ලා ඊළඟට යන්න තියෙන ප්‍රධාන දෙයක්. ඉතින් මේකේ අපි මුලින්ම මේ මවුන්ට් ෆෙබර් කියන පොයින්ට් එකට ගිහිල්ලා කේබල් කාර් ගන්න ඕන. එතන ටිකට්ස් පර්චේස් කරන්න පුළුවන්. ඒ අරගෙන අපි කේබල් කාර් එකේ යන්න තියෙනවා පොඩි දුරක්. ඒ වීව් එකත් හරිම ලස්සන ළමයි. දුක කියන්නේ මම යන වෙලාවේ පොඩි වැස්සක් තිබ්බා. මුලින්ම අපිට හරියටම පැහැදිලිව වීව් එක පේනුනේ නැතත් මම මේ ෆොටෝ එකකුත් ඇටච් කරා මගේ. ටික වෙලාවක් යද්දී හරිම ලස්සනට ඒ වීව් එක බලන්න පුළුවන් වුණා අපිට. ඊළඟට අපි සිටි ටුවර් එක තමයි ගියේ. සිංගප්පූරු සිටි ටුවර් එක. මේ තියෙන්නේ මං ආසම වීව් එක සිංගප්පූරු සිටි ටුවර් එකේ මලයින් පාක් එක ළඟ. එතනට සිංගප්පූරු ෆ්ලයර්, MBS, ආර්ට් සයන්ස් මියුසියම් මේ හැමදේම හරිම ලස්සනට එක වීව් එකක් විදියට අපිට බලා ගන්න පුළුවන්. මෙතනට ආපු කෙනෙක් නැති තරම් සිංගප්පූරු ඇවිල්ලා. ඒ කියන්නේ මෙන්න මේ සී ලයන් ළඟ හැමෝම අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගන්නවා. ඊළඟට ළමයි අපි ගියේ සිංගප්පූරු සූ, බර්ඩ් පැරඩයිස් සහ නයිට් සෆාරි බලන්න. මගේ ළඟ වීඩියෝස් එකක්වත් රෙකෝඩ් වෙලා නැහැ ළමයි. අන්තිම දවසේ යුනිවර්සල් ස්ටුඩියෝ ගියා. ඒකත් සේම්. ඒකෙත් අපි කේබල් කාර් වල ගිහිල්ලා තමයි ගියේ. ඉතින් මේ විදිහට අපේ සිංගප්පූරු ටුවර් එක කම්ප්ලීට් වුණා. හරිම විනෝදයෙන් අපි සතුටින් එක ඉවර කරලා ආයමත් මැලේසියාවට ආවා. ඊළඟ වීඩියෝ එකකින් එන්නම්. බයි.